ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යොත් කමිටු සාමාජිකයින් එක් වූ මාධ්‍ය හමුවක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව පිළිබඳව වෙන්ව පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සභාපතිවරයා අතර සිදු වූ සාකච්ඡාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. විවස්ථාවක් ඔබතුමාලා අලුතෙන් හදනවා කියලා තියෙනවා. දැන් සමාජිකත්වයේ නැහැ නේ. ඒතකොට ඔබතුමාලා මේක කොහොමද සම්මත කරගන්නේ? නෑ මේක ICC රෙගුලාසිත් එක පටහැනිව අපි ක්‍රියාමාර්ගය කරන්නේ. ඊට පස්සේ අපි බලධාරීන් මේක බාර දෙනවා. ඒගොල්ලෝ කරන පියවරක් ගත්තදී. ඒ මූලික හේතුව වන්නේ ICC ව්‍යවස්ථාවට පටහැනි වෙන්න නරකයි. ඒතකොට ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා. ඔබතුමාලා මේක දැන් ආදමාවක් තියෙනවා. නෑ සම්පූර්ණයෙන්ම නෑ. ඒ කතාව කනගාටුයි කියන්න වැරදි තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා. වඩා තද වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මට දුකයි ඒ වගේ වචනයක් කියපු එක. අපි තුන් දෙනාම හිටියා. තාමත්ම සුවදව සාකච්ඡා කළා ICC සභාපතිත් එක්ක. තුමා අපිට ආරාධනා කළා එතුමාගේ කළ වැඩ කොටස ඇවිල්ලා බලන්නත් කියලා. අපිට තා පොඩ්ඩක් ගෞ කරනත් කිව්වා ICC ඉන්දියාවෙන්. අපි ඒගොල්ලන්ට පැහැදිලි කළා අපි යන මාර්ගය. අපි ඇවිල්ලා තියෙන්නේ කෙටි කාලයකට తాවකාලිකව. අපි ඇවිල්ලා තියෙන්නේ ඉල්ලීමක් තියෙනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. ඒකේ සෑහෙන ක්‍රියාවලියක් දැනට මේ ඉෂ්ට කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ව දැනුවත් කළා. මොකද අපි දැනටම ඇවිල්ලා තියෙන්නේ සුමාන 7යි. එතකොට මේ සුමාන 7 තුලදී අපි විවෘත කළා අනිත් ක්‍රිකට් ක්ලබ්ස් වලට සමාගම් වලට ඒගොල්ලන්ගේ අදහස් තියෙනවනේ අදහස් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම ව්‍යවස්ථාව ගැන හැම මොනවාද කළ යුතු වෙනස් වීම ගැන ඒව ඉදිරිපත් කළා. ඔබ දන්නවා ඕනෑම මේ වගේ කටයුතු වල හැමෝටම එක අදහසක් නැහැ. නමුත් ඒ අදහස් ඔක්කොම සාකච්ඡා කරන එක වැදගත්. ඒ අනුව ව්‍යවස්ථාව සම්පූර්ණ කරන එක ඒ කටයුත්ත තව ජාත්‍යන්තර මට්ටමට තියනවාද කියලා බලන්න ICC එකේ හිටපු නීතිඥතුමා එයාවත් අපි ගෙන්න ගත්තා. ලංකාවට ඇවිල්ලා දවස් ගානක් මෙහි ගත කළා. ඒක හදලා ඒක දැන් මේ මාසේ ඒක අවසන්. ඊට පස්සේ ඒක අපි අපේ පාර්ලිමේන්තුවට ගෙනියන්න යන්නේ. Kalibema, the sports desk.